අපි මේ සංසාරේ ඉපදී යන්නේ රාග, ద్వේෂ, මෝහ කියන මෙන්න මේ භයානකම අකුසල් තුන නිසා. රාගයේ නිසාම මිනිස්සු මුළු ජීවිතේම විනාශ කරගන්න. මැරුම් කනවා, පිහියනුම් කනවා, පවුල් පිටින් විනාශ කරගන්න. ඒ නිසා අද අපි මෙහිම බණ ඇහුවට හිතන්න සංසාරේ සල්ලාලියෝ වෙලා හිටපු අය නැද්ද මේ අතර? ආයි නිකන් බොරුවට නිකන් අනේ අපි නම් එහෙම නෑ කියලා හිතන්න එපා. ඒක තමයි සංසාරේ හැටි. කොච්චර මැරුම් කාලයක්ද ඕවා නිසා. කොච්චර ගුටි කාලයක්ද සසරේ. දැන් එච්චර සංසාරේ ඔය රාගය නිසා දුක් විඳ ආවත් ඇති වුණාද? අවසානයක් නෑ. ඒ රාගය නැමැති ගින්නෙන් දැවි දැවි විනාශ වෙවි පිච්චි යනවා. රාගය නිසා මිනිස්සු පුදුමාකාර පීඩාවන්ට, දුකට, අනතුරු වලට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි රාගය හා සමාන ගින්නක් නෑ කියලා. අවුරුදු 100න් 15ට ආයුෂ පිරිහෙනකොට විකෘති රාගය කියලා එකක් ලෝකේ බලවත් වෙනවා කියනවා. ඒකේ පෙන්නනවා පුරුෂයෝ පුරුෂයන් ගැන රාගයෙන් බැඳෙනවා කියලා. කාන්තාව කාන්තාවට විකෘතියක්. දැන් නැද්ද ලෝකෙ හිම විකෘතියක්? ඒ විකෘතිය නිසා තව තවත් වේගෙන් ආයුෂ පිරිහිලා මිනිස්සුගේ මනස කෙලෙස් වලින් විකෘති වෙනවා කියලා. සත්තු වගේ ඊට පස්සේ මේ කෙලෙස් බලවත් වෙන්න විනාශේ කොච්චරද කියන්නේ ස්වභාවයෙන්ම විනාශ වෙනවා කියලා ලෝකෙ. එකිනෙකා විනාශෙන්ම මරාගෙන ලෝකෙම ලීවිලක් වෙන කාලේ. අපි පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ ඔය විනාශේ පැත්තටමයි. එක්ක තප්පර ගානක් Tamanට ඉවසීමක් නැතිවි. කෙලෙස් වලට වහල් වීම තුල මුළු ජීවිතේම විනාශ කරගන්න. ඒ නිසා පින්වතුනි ආදීනව හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි රාග සහිත හිතක් බලවත් නම් Tamante මොහොතේ ක්ෂණිකව කරන්න තියෙන්නේ වෙන කුසල අරමුණකට හිත යොමු කරගන්න කියලා. ද්වේෂය ගැන තරහකාරය ගැන හිතන්න ද්වේෂෙ මතුවෙනවා. ඒ වගේ තමයි රාග සහිත නිමිත්තක් තුල අයෝනිසෝ මනසිකාරී යෙදෙන්න නූපන් රාගෙ උපන් රාගෙ බලවත් වෙනවා. ඒ නිසා රාග සහිත නිමිත්තක් හිතන්නේ නැතුව ඒ දේවල් සිහි කරන්නේ නැතුව වෙන කුසල අරමුණකට හිත ගන්න කියනවා. ඒ කෙලෙස් සහිත අරමුණ හිතෙන් බැහැර වෙන විදිහට කුසල අරමුණකට හිත ගන්න කියනවා. හැබැයි සමහර වෙලාවට රාගේ බලවත් වුණාට පස්සේ වෙන මොන දෙයකටවත් හිත යොමු කරගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එතකොට ආදීනව සිහි කරන්න ගන්න කියලා. මේ රාගේ නිසා කොච්චර මන් නිරේ වැටිලා ඇද්ද? රාගේ නිසා කොච්චර මන් තිරිසන් අපායි දුක් විඳලා ඇද්ද? කොච්චර මං හිරේ විලංගුවේ වැටලා ඇද්ද? සසරේ ගුටි කාලා ඇද්ද? මැරුම් කාලා ඇද්ද? හිතනවා මෙනෙහි කරන. ආදීනව සිහි කරනකොට රාගය යටපත් කරන්න පුළුවන් කියන. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි සමහරුන්ට රාගය බලවත් වුණාට පස්සේ ආදීනවේ වැහිලා යනවා කියන. ආදීනව වැහෙනවා කියන්නේ සමහරුන්ට හිතෙනවා අපාය ගියත් කමක් නැහැ මේ වැඩේ කරලා. හිරේ ගියත් කමක් නැහැ, අහු වුණත් කමක් නැහැ කියලා හිතනවා. ඒක තමයි කෙලෙස් වල භයානකකම. ඒ වෙලාවට වැරදි කියලා දැනගත්තත් Tamanට Tamanගේ හිත පාලනය කරගන්න බෑ. ආදීනවයට බය නැති වෙනවා. ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා හිතෙන. එතකොට ඒ මට්ටමට Tamanගේ හිත පහත් මට්ටමට වැටිලා නම් බුදුරජාන් වහන්සේ පෙන්නා මහණෙනි රාගයේ යටපත් කරන්න තියෙන ඊළඟ දේ තමයි රාගයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ රාගසිත මැඩල ගන්න කියන. අපිට රාගේ මැඩලන්න නම් තියෙන ප්‍රතිවිරුද්ධ අරමුණ මොකද්ද? ද්වේෂයට නම් මෛත්‍රිය. රාගයට අසුබේ පැත්ත සිහි කරන්න. පිළිකුල මෙනෙහි කරන්න. ගොඩක් ඔය රාගසිත බලවත් නම් නිතර පිළිකුල් භාවනාව වඩන්න. ධාතු මනසිකාරය වඩන්න. හැම වෙලෙම සිහි කරන්න මේ ශරීරයේ කුණු වෙලා යන හැටි, පස් වෙලා යන හැටි, ජරාවටපත් වෙන හැටි. එහෙම මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරගෙන කාලයක් යනකොට අසුභා භාවේ තබ්බා රාගස්ස පහනයි. අසුභේ වඩන්න පිළිකුල සිහි කරන්න රාග සහිත හිත හරියට ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවා වගේ කියන. දැන් ගින්දරට කුකුල් පිහාට්ටක් ඇල්ලුවට පස්සේ මොකද වෙන්නේ? උණු වෙනවනේ, දැකිලිලා යනවා. ඒ වගේ තමයි කියනවා ඇවිස්සෙන රාගයේ තමා තුළ යටපත් වෙන. ඒ නිසා පිළිකුල පැත්ත වඩන්න. රාගයේ බලවත් නම් පිළිකුල වඩන්න. එහෙමත් අමාරුම නම් ඒ මොහොතට ක්ෂණිකව දිව උඩුතල්ලට තියලා තද කරගෙන දත් හපාගෙන හරි තමන්ගේ රාග හිතට තමන්ම ගරහ කරන්න කියන. තමන්ගේ හිතට තමන් බැන ගන්න කියනවා. ඒ හිත ඔබ මාව අපායට ගෙනියන්නද මේ හදන්නේ?
බමාව දුගතිය ගෙනියන්නද මේ හදන්නේ? ඒ පහත් හිත කියලා තමන්ගෙම හිතට තමන් දත්මිටි කාගෙන තමන්ම බැනගන්න කිය. එතකොට කුළු හරකෙක් මෙල්ල වෙනවා වගේ තමන්ගේ ඇවිස්සෙන හිත තමන්ට මෙල්ල කරගන්න පුළුවන් කිය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අපිට මේ තරම් උපමාවලින් පෙන්වන්නේ ඒකයි. ඒ ඇරෙන්න දේශනාවල පෙන්වන මහණෙනි වැරදි කාමසේවනයේට පුරුදු වෙච්ච පන්සිල් පද අතර අපායගාමී වෙන බලවත්ම අකුසලයේ තමයි ඕක. ඒ වගේ අකුසල් වලට පෙළඹිච්ච අය උපෝපං ආත්ම භාවවල සතර අපායේ වැටිලා සුගතියකට ආවත් සමහරු නපුරුෂකයෝ වෙලා උපදිනවා කියනවා. ඊළඟට ඒ ආශ්‍රිත රෝග පීඩාවලට පත් වෙනවා. ඊළඟට හැමේ රෝග හැදෙනවා කියන. දැන් ওই හිත ඇදෙන්නේ ඒවටනේ. රූපේට හැමට ඕවටනේ අහුවෙන්නේ. හැමේ රෝග දද කුෂ්ඨ හොරි ඒ වගේ හැමේ රෝග සසරේ හැදෙන්න හේතු වෙනවා කියන. ඒ නිසා මේවැ විපාක සංසාරේ දිගට දිගට එනකොට කල්ප ගණන් ඔය විපාක අරගෙන යන්න වෙනවා. ඒ නිසා පින්වතුනි භාවනා කරන්න, හිත වඩන්න, අසුබේ වඩන්න, පිළිකුල සිහි කරන්න, පන්සිල් ටික රකින්න. අඩු ගානේ සුගතියක හරි යන්න නම් පන්සිල් තියෙනවා.